Bună, dragilor! Ce mai faceți? Sper că sunteți bine. අද ඔන්න ඔයාලට මෙනියනු භාෂාවේ විරුද්ධ පද පාඩම තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අන්තෝනීමේ කියලා කියනවා අපි විරුද්ධ පදවලට. ඉතින් ඔන්න වෙනද නම් ඔයාලා මාව තමයි වීඩියෝ එකේ දකින්නේ. ඔයාලට වඩාත් හොඳ විදිහකට මම අරගෙන ආවා රූප සටහනොත් එක්කම. බොත් අපි බලමු මොනවද මේ විරුද්ධ පද. අපිට එදිනෙදා කතා බහ කරන්න ගොඩාක් අවශ්‍ය වෙන පද තමයි මේ ඔයාලට අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න පළවෙනියට තියෙනවා උනල්ට් ස්තුන්ද්. උනල්ට් කියලා කියනවා උස කියලා කියන්නේ. ස්තුන්ද් ස්තුන්ද් කියලා කියනවා මිටි. දැන් ඔයාට කොහේ හරි කතා කරද්දී උස පිරිමි ළමයෙක් උස කොල්ලෙක් අන්න ඒ වගේ තැනකදී ඔයාට මෙන්න මේ උනල්ට් කියන එක ඕනි වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මාරේ මික්. මාරේ කියලා කියන්නේ ලොකු කියන එක. මික් කියලා කියනවා කුඩා කියන එක. මේ මාරේ කියන වචනෙට තව තේරුම් තියෙනවා. නමුත් මේ එක තේරුමක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙන දෙකේ ගෝල් ක්ලීන්. ගෝල් කියලා කියනවා හිස් කියන අදහස. empty කියලා කියන්නේ ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ මෙතන clean. clean කියලා කියන්නේ full නැත්නම් පිරිච්ච බව, පිරුණු බව තමයි මෙතන හඟවන්නේ. මෙන්න මෙතන තියෙනවා මේ දෙන්න තමයි lung skurt. lung skurt. lung කියලා කියනවා දිග, දිගු කියන අදහස. skurt. skurt කියලා කියනවා අපි කෙටි කියන අදහස. ඊළඟට ඉන්නවා grass slab. grass කියලා කියනවා මහත කියන එක. slab කියලා කියනවා කෙට්ටු. කෙට්ටු දුර්වල කියන අදහසත් අපිට ගන්න පුළුවන් මේ slab කියන එක. එතකොට මේ මහතයි කියන තව වචන තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් අපි වැඩිපුර කතා කරන වචන තමයි මම මේවට එකතු කරලා තියෙන්නේ. එතකොට අලුත් දෙයක් ගැන කතා කරද්දී අලුත් කියලා අපිට කියන්න පුළුවන් රුමේනියානු භාෂාවෙන් nou. පරණ vechi. vechi. nou vechi. එතකොට හොඳ සහ නරක කියන එක. අපි නරකයි කියලා කියනවා රව්. bad කියලා කියන්නේ bad girl රව්. එතකොට හොඳයි කියන්නේ අපි අදහස් කරනවා බුන්. බුන්. ඊට පස්සේ ග්‍රේව් උෂෝර්. ග්‍රේව් උෂෝර්. ග්‍රේව් කියලා කියන්නේ අපහසු අමාරු කියන අදහස. hard කියලා කියන්නේ උෂෝර් කියලා කියනවා පහසු. easy කියලා අපි කියන්නේ අන්න ඒ අදහස. ග්‍රේව් උෂෝර්. එතකොට මෙතන ඉන්නවා රපීත් උන්චේත්. රපීත් කියලා කියනවා වේගවත්. ඒ කියන්නේ අර වේගෙන් කියන අදහස. උන්චෙත් කියලා කියනවා මන්දගාමි. හිමින් කියලා අපි කියන්නේ ඔයාලා වැඩ කරද්දිම ගොඩක් වෙලාවට ඇහි ටිකක් හයියෙන් වැඩ කරන්න නම් රපීත් මයි රපීත් ඔන්න ඔය විදිහට කියන. වැඩ නැති වෙලාවක ඔයා හයියෙන් වැඩ කරනවා නම් ඔන්න අනිත් කට්ටිය ඇවිල්ලා කේ උන්චෙත් මයි උන්චෙත් ඔන්න ඒ විදිහට ඇහි. උන්චෙත් කියලා කියන්නේ හිමින් කියන්නේ මන්දගාමී කියන අදහස. රපීත් කියලා කියනවා වේගවත් කියන එක. ඊළඟට ඉන්නවා පුරාත් මුර්දාර්. පුරාත් මුර්දාර්. පුරාත් කියලා කියනවා පිරිසිදු කියන එක. මුර්දාර් කියලා කියනවා අපිරිසිදු. clean dirty කියන එක තමයි ඒ අදහස් කරේ. ඊට පස්සේ සරාක් බොගාත්. සරාක් කියලා කියනවා දුප්පත් කියන අදහස. බොගාත් කියලා කියනවා පොහොසත්. ඊට පස්සේ ඉන්න ඕන ෆෙරිචිත් ත්‍රිස්ත්. ෆෙරිචිත් කියලා කියනවා සතුටු happy කියන එක. ත්‍රිස්ත් කියලා කියන්නේ sad දුකයි කියන අදහස. දුකයි කියන එක. ඊට පස්සේ තියෙනවා කාල්ත් රෙච්චේ. කාල්ත් රෙච්චේ. කාල්ත් කියලා කියනවා උණුසුම් කියන එක. රෙච්චේ කියලා කියනවා සීත කියන අදහස. ඊට පස්සේ මෙතන තියෙනවා ස්කුම්ප් යෙෆ්තින්. ස්කුම්ප් යෙෆ්තින්. ස්කුම්ප් කියලා කියන්නේ මිල වැඩි. අපි කියන්නේ කඩේකට ගියාම ඒව නම් හරි ගණන් කියලා කියන්නේ මිල වැඩි කියන එක. එක්ස්පෙන්සිව් කියලා කියනවා. ඊට පස්සේ මේක යෙෆ්තින්. යෙෆ්තින් කියලා කියන්නේ ලාභ කියන එක. කියන්නේ මිල අඩු බව. ඊළඟට ෆ්‍රුමෝස් උරුත්.
ත්‍රුමෝස් කියලා කියනවා ලස්සනයි කියන අදහස. ලස්සනයි කියන එක. beautiful. උරුත් කියලා කියනවා ugly නැත්නම් කැත කියන අදහස. ඊට පස්සේ මෙන්න මෙතනට ගියාම තුනර් බත්රුන් තුනර් බත්රුන් තුනර් කියලා කියනවා තරුණ කියන අදහස. බත්රුන් කියලා කියනවා මහලු. ඊට පස්සේ මෙන්න මේ දෙක කොරෙක්ට් ග්‍රෙෂිත් කොරෙක්ට් කියලා කියනවා කියන්නේ නිවැරදි හරි කියන අදහස. ග්‍රෙෂිත් කියලා කියනවා වැරදි කියන එක. සූස් ජෝස් සූස් ජෝස් සූස් කියලා කියනවා අපි ඉහළ කියන උඩ කියන අදහස. ජෝස් කියලා කියනවා පහළ යට කියන අදහස. මේ දෙක උමෙද් උස්කාත් උමෙද් කියලා කියනවා තෙතයි කියන අදහස. වෙට් කියලා කියන්නේ අපි උස්කාත් කියලා කියනවා වියලි. වියලි අපි කියන්නේ වියලි ආහාර අන්න ඒ වගේ උස්කාත් වියලි. ඊට පස්සේ ෆෙමෙයේ බර්බාත් ෆෙමෙයේ බර්බාත් ෆෙමේ කියලා කියනවා ගැහැණිය. එතකොට අර අපි টয়ලට් එකකට එහෙම ගියාම ගහලා තියෙන ස්ත්‍රී පුරුෂ කියන අන්න ඒ තැන් වල ස්ත්‍රී කියන නැත්නම් ගැහැණිය කියන අදහස. බර්බාත් කියලා කියනවා මිනිසා නැත්නම් පුරුෂ කියන අදහස. ප්‍රියතෙන් දුෂ්මාන් ප්‍රියතෙන් කියලා කියනවා මිතුරට. දුෂ්මාන් කියලා කියනවා හතුරට. අදෙවර් මින්චූන අදෙවර් මින්චූන අදෙවර් කියලා කියනවා සත්‍ය ඇත්ත කියන අදහස. මින්චූන කියලා කියන්නේ අසත්‍ය නැත්නම් බොරුව කියන අදහස. පස්සේ මේ පින්තූර දෙකේ ඉන්න දෙන්නා සනතෝස් බොල්නාව් සනතෝස් බොල්නාව් සනතෝස් කියලා කියන්නේ හෙල්ති නැත්නම් නිරෝගී කියන අදහස. මේකේ මේ පින්තූරේ ඉන්න පැත්ත මාරු වෙලා ඉන්නේ. මේ තමයි නිරෝගී කියන සනතෝස්. බොල්නාව් කියලා කියනවා රෝගී නැත්නම් ලෙඩ වුණු කෙනා. බොල්නාව් අසනීපයි රෝගී කියන අදහස. ඊට පස්සේ zi කියලා කියනවා දිවා. අර අපි day and night කියලා කියන්නේ. කොහොමද day කියන day time එකට අපි කියනවා zi. දැන් දිවා කියන අදහස. නොප්ටේ කියලා කියනවා රාත්‍රී කියන අදහස. ඊට පස්සේ මෙන්න මේ දෙන්නා සිංගුර් සිංගුර් කියලා කියන්නේ තනි කියන. අර අපි කියන alone කියලා කියන්නේ අන්න ඒ අදහස තනි කියන එක. මේක උම්ප්‍රෙවුන. ඒ කියන්නේ එක්ව නැත්නම් together කියලා කියන්නේ. අර අපි එකතු වෙලා වැඩ කරනවා කියලා එහෙම කියන්නේ අන්න ඒ වගේ උම්ප්‍රෙවුන එක්ව කියන එක. මේ දෙන්නා අයිච් අකෝලෝ අයිච් කියන එක කියන්නේ මේ මෙහි මෙතන ඒ කියන්නේ ළඟ දේවල් ගැන කතා කරන්නේ. මෙතන බල්ලෙක් ඉන්නවා මෙතන පූසෙක් ඉන්නවා අන්න ඒ වගේ අයිච් කියලා කියන්නේ මෙහි මෙතන ළඟ දෙයක් පෙන්වන්න කියන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. අකෝලෝ කියලා කියන්නේ එහි එතන ඔතන අපි කියන අර දුර තියෙන දෙක. ඔතන තමයි මම ඒක තිබ්බේ. එතන අන්න අරයා ඉන්නවා. හරි වගේ කියන්නේ අන්න අයිච් අකෝලෝ. අයිච් කියලා කියන්නේ මෙහි. කෝලෝ කියලා කියන්නේ එහි. තර්සිව් දෙව්රෙමේ. තර්සිව් කියලා කියන්නේ ප්‍රමාද ලේට් කියන එක. ඊට පස්සේ දෙව්රෙමේ කියලා කියන්නේ early කියන එක. කියන්නේ වේලාසන කලින් කියන අදහස. real false real false real කියලා කියන්නේ real කියලා කියන්නේ real boy කියලා අපි කියන්නේ ඇත්ත. ඒ කියන්නේ බොරු නැති ව්‍යාජ නැති fake නෙවෙයි. real false කියලා කියනවා ව්‍යාජ. ඒ කියන්නේ fake කියන අදහස. illegal legal කියලා කියන්නේ නීති විරෝධී නීත්‍යානුකූල නොවන කියන අදහස. legal කියලා කියනවා ඒ කියන්නේ නීත්‍යානුකූල දේවල් වලට. legal කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ අන්න ඒ අදහස. මොවාලේ දුර් මොවාලේ කියලා කියනවා මෘදු කියන අදහස. දුර් කියලා කියනවා රළු කියන අදහස. ලුමීන උන්තුනෙරි ලුමීන කියලා කියනවා ආලෝකය. අන්ධකාරය අඳුර අපි කියනවා උන්තුනෙරි. අප්‍රෝපේ දෙපාර්තේ
අප්‍රාප්‍ය කියලා කියනවා ආසන්නය කියන අදහස. දෙපාර්ථ කියලා කියනවා දුර කියන අදහස. ඊළඟට ඉන්නවා ද්‍රෂ්ටෙප් ප්‍රොස්ත්. ද්‍රෂ්ටෙප් කියලා කියනවා දක්ෂ කියන එක. ඊට පස්සේ ස්මාර්ට් කියලා කියන්නේ අපි අන්න ඒ අදහස. ප්‍රොස්ත් ප්‍රොස්ත් කියලා කියනවා මෝඩ කියන එක. ව්‍යත්ස මුවාර්තේ. ව්‍යත්ස මුවාර්තේ. ව්‍යත්ස කියලා කියනවා අපි ජීවිතය. මුවාර්තේ මුවාර්තේ කියලා කියනවා මරණය. රස්බොයි පාචේ. රස්බොයි කියලා කියනවා යුද්ධය. පාචේ කියලා කියනවා සාමය. අක්ටිව් ලෙනෙස්. මෙන්න අක්ටිව් මෙන්න ලෙනෙස්. අක්ටිව් කියලා කියන්නේ ඇක්ටිව් කියලා අපි කියන්නේ ක්‍රියාශීලී කියන අදහස. ලෙනෙස් ලෙනෙස් කියලා කියන්නේ කම්මැලි අලස කියන අදහස. පස්සොන් අන්තිමට ඉන්නවා උන්කිස් දෙස්කිස්. උන්කිස් කියලා කියන්නේ වසා ඇත. ඒ කියන්නේ ක්ලෝස්ඩ් කියන අදහස. ඔයාලා කොහේ හරි තැනකට ගියොත් විශේෂයෙන් දොරක ගහලා තියෙනවා මේක ක්ලෝස් ඕපන් කියන එක. එතකොට උන්කිස් කියලා කියන්නේ වසා ඇත. ක්ලෝස් කියන එක. දෙස්කිස් කියලා කියන්නේ ඕපන් නැත්නම් විවෘත කියන අදහස. ඊට පස්සේ ඔන්න අන්තිම දෙක තියෙනවා ඔකුපාත් ලිබෙර්. ඔකුපාත් ලිබෙර්. ඔකුපාත් කියලා කියන්නේ කාර්ය බහුල බිසි කියන එක. ලිබෙර් කියලා කියන්නේ ඒ කියන්නේ කාර්ය බහුල නැති බව. ඒ කියන්නේ නිදහස් ෆ්‍රී කියන අදහස තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ අපිට එදිනදා කතා කරන්න පාවිච්චි කරන්න පුළුවන් විරුද්ධ පද ටිකක් තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වගේ හරි රහට සරලව රුමේනියානු භාෂාව ඉගෙන ගන්න ඔයාට ජනවාරි මාසේ පටන් ගන්න අලුත්ම කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන් රසා රුමේනියන් ඇකඩමියකට. ඉතින් වැඩි විස්තර ඔයාට මගේ WhatsApp නම්බර එක හරහා දැනගන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට කියන්නම් 40යි 72යි 512යි 65යි 62 WhatsApp message එකක් දෙන්න. මම ඔයාට සම්පූර්ණ විස්තර ටික දෙන්න. අපි මේ වගේ ලස්සනට රුමේනියානු භාෂාව කතා කරමු. මම ඉක්මනින්ම ආපහු අලුත් වීඩියෝ එකක් එක්ක එන්නම්. එහෙමනම් ලාරෙ වෙදරේ